ඔය සමහරලාට ඔය අම්මලා ටිකක් සැරයි ඉන්නවනේ. ඒ සමහරලාට ළමයි ටිකක් අම්මත් එක්ක තරහෙන් ඉන්න අම්මා ටිකක් සැරයි කියලා කෙල්ලෝ එහෙම. ඔය සැරට ඉන්න අම්මලා දී සැරයි තමයි ඇත්ත තමයි. දැන් මගේ අම්මා නම් සැර නෑ ඇත්තටම. පොඩ්ඩක්වත් සැර නෑ. මං ලෝකේ දැකපු ආදරණීයම චරිතේ. පොඩ්ඩක්වත් තරහ යන්නේ. එහෙම සැර අම්මා කෙනෙකුට ඔයාලා හෙන්න ගොඩක් ආදරෙන් කතා කරලා සිපයලා ඉඳගෙන බලන්න කොච්චර වෙනස් වෙනවද කියලා අම්මා. ඒ සැර වෙන්න සමහරට දරුවොත් හරි ඈත් වෙනවා වගේ එකකුත් වෙනවා. දරුවොත් අම්මත් එක්ක නිකන් 아무තු තරහක් ඇති කරගන්න ඕනේ. උපරිම ආදරෙන් කතා කරලා බලන්නකො අම්මට. ඔය සැර අම්මලගේ හිත ඇතුලේ මහා ආදරයක් තියෙනවා. මහා මෙරක් ආදරය තියෙනවා. තාත්තා සැරයි වෙන්න පුළුවන්. Tamanට ගහනවා, බයිනවා, කෑ ගහනවා වෙන්න පුළුවන් පොඩ්ඩක් නැත්තම් වැරදිනකොට. බොහෝම ආදරෙන් කතා කරලා බලන්නකො. සමහරට වැඩියෙන් මඩන්නේ තාත්තලා, වැඩියෙන් මඩන්නේ අම්මලා. ඔය ඕගොල්ලෝ මේ කාලේ අම්මට තාත්තට දෙන්න ඕන ආදරේ දෙන්නේ නැහැ. වෙන කාට හරි ආදරේ දෙනවා. පුංචි කාලේ සමහරට මේ දුන්න ආදරේ දැන් දෙන්නේ නැහැ එහෙම. ඒක ලොකු රික්තයක්. මතක තියාගන්න මරුණාට පස්සේ ආයෙ දෙන්න බෑ. ඒකේ කවදටත් පොදු වෙන්න ඕනේ ආදරේ දෙන එක මතක තියාගන්න. දෙමව්පියන්. ඇයි බැරි ඔයාලගේ වයසේදී අම්මට අප්පච්චිට එහෙම ආදරේ කරන්න? පුංචි කාලේ එහෙම ආදරේ කරලා ඇති ඔයාලා අම්මට අප්පච්චිට. හැබැයි වයස අවුරුදු 18ක් වෙනකොට කෙල්ල කොල්ලෝ එහෙම වෙන්නේ නැහැ කවදාවත්. තේරුණාද? ඇයි බැරි කොල්ලෙකුට කකුල් දෙකක් අම්මට වැඳලා එන ගමන් නල්ලට උම් එකක් දීලා එන්න. ඒ අම්මලට දැනෙනවර පුංචි කාලේ ෆීලිං එක පොඩි එකාගේ. මං කියන්නේ තේරෙනවද? ඇයි තාත්තට එහෙම සිපෙලඳ ගන්න බැරි? පොඩි කාලේ මේ වඩා ගන්න කියලා කෑ ගහපුවෙන් වඩාගෙන සිපෙලඳ ගන්න හදපු දරුවා. තාත්තගේ ලේ තියෙන්නේ තමන් ගාව. තේරුණාද? ඇයි බැරි ඒ ආදරය දෙන්න? හග් එකක් දෙන්න. අපේ රටේ දරුවෝ කරන ලොකුම අඩුපාඩුව උතන තියෙනවා. මම විශ්වාස කරන එක. උඹලා ජීවිතේ ආදරය කියන එක ඉගෙන ගන්නව නම් පළවෙනියටම දැන් ඔයාලා අවුරුදු 18ක් විතරනේ. 18 19 20නේ. ආන් අර චූටි කාලේ දුන්න ආදරේ අම්මට තාත්තට දෙන්න. පැහැදිලිද? අම්මා ගාව තුරුලෙලා නිදා ගන්න. තාත්තා ගාව නිදා ගන්න. තාත්තව සිපෙලඳ ගන්න. කොල්ලෝ කෙල්ලෝ. පැහැදිලිද? තමන්ගේ අම්මානේ තමන්ගේ තාත්තානේ. මතක තියාගන්න ඔය දැන් ඔයාලගේ අම්මලා තාත්තලා හැමෝම වයස අවුරුදු 50ක් විතර වෙනවනේ. ඔයාලා ඔය විදියට ආදරය දුන්නොත් අම්මට තාත්තට මේ වයසේදී එයාලගේ ඔය තියෙන අසනීප ඔක්කොම ටික නැති වෙනවා. නැති වුණාට පස්සේ කල්පනා කරන්න එපා. දැන් ඔය තාත්තා අම්මා සමහරට ප්‍රෙෂර් බෙහෙත් බොනවා ඇති, කොලෙස්ටරෝල් බෙහෙත් බොනවා ඇති, සීනි වලට බෙහෙත් බොනවා ඇති, අසනීප ගොඩක් ඇති ඔය තාත්තට අම්මට. ඔය අම්මලා තාත්තලා මේක මොහොතෙන් අපේ ජීවිතවලින් යනවා. දැන් නුවර පන්ති හරි සංවේදී සිද්ධියක් වුණා මීට ටික කාලයකට කලින් හවස 3ට පන්තියේ මේ 2026 බැච් එක පටන් ගන්නකොට පන්ති හිටපු ගෑනු ළමයි කඩාගෙන ආවා. තාත්තා නැති වුණා කියලා. මේ තාත්තා ගෙදරින් බයිසිකලේ තියාගෙන පාරට එක්කගෙන ඇවිල්ලා උදේ බස් එකට දාලා මේ කෙල්ලගේ නළල ඉඹලා පුතේ පරිස්සමෙන් ගිහින් එන්න කියලා ඔළුව අත ගාලා බස් එකට ගොඩ කරලා තාත්තා ගෙදර ගියා heart attack එකක් හැදුණා. හිතන්නකො. දැන් ඒ ළමයා කලින් දවසේ මොන හරි එකට රණ්ඩු වෙලා හිටිය කියලා තාත්තා එක්ක. ජීවිත කාලෙම තියෙන්නේ නේද? දැන් Tamanට ඕන තාත්තව සිප වෙලඳ ගන්න. හැබැයි කරන්නේ නැහැ. ලැජ්ජයි. දැන් Taman ලොකුයි වගේ හිතෙනවා. එහෙම හරි නෑ වගේ හිතෙනවා. පැහැදිලිද? මේ කෙල්ලන්ට බොහොම ආදරෙන් කියන්නේ. තාත්තට අම්මට ආදරේ දෙන්න. නොදෙන ආදරේ හිත ඇතුලේ තියන් ඉඳලා වැඩක් නැහැ. පැහැදිලිද? මරුණාට පස්සේ ආයේ නැහැ. ඒකට වයස ભેදයක් නැහැ. මං වයස අවුරුදු 35ත් එහෙම තමයි. අම්මාව ඉඹලා ඉන්නේ. තේරුණාද? ගෙදර ගියාම ළඟට වෙලා කරටක් දාගෙන ඉඳගෙන ඉන්නවා. පැහැදිලිද? ඔළුව අල්ලන්න කියලා ඉඳ ගන්නවා බිමින්. ඒ අම්මලට ඒ ආදරේ දරුවෙකින් ජීවිත කාලෙටම හිමි වෙන්න ඕන. ඔය අම්මලට ඔය තාත්තලට අසනීප වෙන්නේ නැහැ. උඹලා මේ විදිහට ඉන්න ඕන. පොඩි එකා වගේ ඉන්නවනම් ඕන එකෙක්. පැහැදිලිද? ඒගොල්ලෝ දැන් ඔයාලා මේ ක්ලාස් එකක් කරලා ඉස්කෝලේ ඉරලා ගෙදර එනකන් බලන් ඉන්නේ. එයාලගේ මුළු ලෝකෙම ඔයාලා වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. ඔය දෙමව්පියෝ කියන්නේ ඒ හැංගීම ඔයාලට ෆීල් වෙන්නේ නැහැ. මං තාත්තෙක් ඉඳ ෆීල් වෙනවා. ඔයාලට පැහැදිලිද කියන එක? ඒක චූටි කාලේ ආදරේ දෙනවා ළමයි මාර විදියට. දැන් මං ඔය මේ ඉස්කෝලේ ගාව හිටගෙන ඉන්නවා එක්කගෙන ඉන්න පොඩි එකා. ඌ එළියට එනකොට මාර ආසාවෙන් එන්නේ. උඩ පැනගෙන එන්නේ. පැහැදිලිද? වඩාගෙන එක්කන් එනවා. දැන් ඊට පස්සේ ටිකක් ලොකු වැඩි මහල් වුණාට පස්සේ ළමයින්ට ඒ විදියට බෑ තාත්තට ආදරේ කරා. තාත්තගේ අතෙන් අල්ලගෙන යන්න ඉන්න බෑ. ඔව් මතක තියාගන්න. බොහොම ශරණයකින් අපි නොහිතන වෙලාවක තාත්තම්මා අපි අතරින් යනවා. හිතන්න එපා අද හොඳට හිටියා කියලා. කොයි වෙලාවෙ යනවද කියලා. ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්, heart attack එකක් හැදෙන්න පුළුවන්. ඕන කෙනෙක් අපි කාටත් එක පොදු උරුම ධර්මතාවයක්. අද දෙන්න ඕන ආදරේ හෙටට දෙන්න තියාගන්න එපා. අද සිප වෙලඳ ගන්න ඕන නම් ඒක හෙටට දෙන්න එපා. උදේ එනකොට දන ගහලා වැඳලා බදාගෙන තේරුණාද? තාත්තට අම්මට කිස් එකක් දීලා නාලල ඉඹලා තේරුණාද? ඒගොල්ලෝ ඔයගොල්ලන් ඔළුව අත ගායි පරිස්සමෙන් ගිහින් එන්න කියලා. ආන්ගේ ජීවිතේ පටන් ගනින්න. උඹලා කොහෙවත් ඉන්න කෙල්ලෙකුට කොල්ලෙකුට ඔය ආදරේ දෙනවා. වයස අවුරුදු 18ක් 20ක් වුණාට පස්සේ. අම්මට තාත්තට ඒ ආදරේ දෙන්නේ නැහැ. ඒ වයසේදී
එයාලට ඕගොල්ලන්ගේ ආදරේම තමයි. සමහරට දැන් තාත්තට අම්මගෙන් ඔහොම ආදරේ හම්බෙන්නේ නැහනේ. අම්මලත් දැන් වයසයි. තාත්තගෙන් අම්මට එහෙම ආදරේ හම්බෙන්නේ නැහැ. එහෙමත්ම වයසට ගියපු කපල් එකක් නේ දැන් එහෙම ඉන්නේ. එහෙම නැහනේ අපේ සංස්කෘතියේ. තාත්තයි අම්මයි ගත්තාම එහෙම නෙමෙයිද? එහෙමනේ දැන් තාත්තලා අම්මලා අලුත බැඳපු ජෝඩු වගේ ඉන්නෙත් නැහනේ. කී ඔය කතා කරගෙන මොකද? කියලා එහෙමනේ ඉන්නේ. ලොකු ලවිං ෆිගර් එකක් නැහනේ. අම්මලා තාත්තලා අතර දැන්. මොකද වැඩි මහල් දරුවෝ ඉන්නවා. නේද? ඒතර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ආදරේ හම්බෙන්න ඕන දරුවන්ගෙන්. ඕගොල්ලෝ ඉස්සරහා අම්මව සිපයලා ගන්න නැහැ තාත්තා. බොහොම සීමිත පෞල් පිරිස ප්‍රමාණයක ඇති අපේ රටේ කල්චර් එකත් එක්කත් එහෙමනේ. අපේ රටේ කල්චර් එකත් 아무තු කල්චර් එකක් නේ හැදිලා තියෙන්නේ. එහෙම එකක් තියෙන්නේ. එතකොට මේ අපේ රටේ මයින්ඩ් සෙටප් එකේම හැටි. ඒ නිසා දරුවෝ දෙමව්පියන්ට ආදරය කරන්න. ඒක තප්පරයක්වත් හෙටට දාන්න එපා. මොන කාර්ය බහුල තැනක හිටියත් කෝල් එකට අම්මගේ තාත්තගේ කෝල් එකට ෆස්ට් ප්‍රයොරිටි දෙන්න ආන්සර් කරන්න. කැම්පස් ගියත් ජොබ් එකක් කරත් කොහේ හිටියත්. දැන් මේ ක්ලාස් එකෙන් එළියට ගියාද කෝල් එකක් ආවනම් කියන්න. කතා කරලා කියන්න ක්ලාස් ඉවරයි මම එන ගමන්. මිස් කෝල් එක තිබ්බොත් ටක් ගාලා කතා කරන්න. පැහැදිලිද? හරි ආදරෙන් කතා කරලා ෆෝන් එක තියන්න. ඒ කෝල් එක එන්නේ දැන් අද සමහරට අම්මගේ කෝල් එක වදයක් ඒ කෝල් එක එන්නේ නැති දවස වෙනකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔන්න හිතට ගන්න පොයින්ට් එක. දැන් මෙතන ඇතිනේ තාත්තා හෝ අම්මා හෝ නැති වෙච්ච අය. එහෙම නැති වෙච්ච කෙනෙක් කවුරු ඉන්නව නම් එයා දන්නවා ඒ හිටපු චූටි කාලේ තිබ්බ ආදරේ විතරයි ජීවිත කාලෙටම ඉතුරු වෙන්නේ කියලා. ආය ආපහු ඔය මරණය කියන එක මහා අමුතු එකක්. ඒක දැන් ධර්මයකින් හිතක් නිමිච්ච මිනිස්සෙකුට ඇරුණාම ඒ අතීතයට යනවා කියන්නේ ආයේ දැන් හිතන්නකෝ දැන් තාත්තා හෝ අම්මා හෝ නැති වුණාම තමන්ගේ ආයේ කිසිම හේතුවක් මත වචනයක් කතා කරන්න බෑනේ. ඒක මාර රික්තයක් ඒක. ඊට කලින් කතා කරපු වචන ටිකයි ඊට කලින් දුන්න ආදරේ ඊට කලින් මතක ටිකයි විතරම ඉතුරු වෙන්නේ මිනිස්සෙක් මරුණාට පස්සේ. එච්චරමයි ඉතුරු වෙන්නේ. රික්තයක් තියාගන්න එපා කවදාවත්. දැන් අපේ අම්මා අසනීප වෙලා මේ ඉන්න කාලෙත් මම ඉතින් ක්ලාස් එක කරලා ගෙදර ගියා නම් අම්මා ගාව ඉන්නේ. මල්වට්ටි නැන්දේ ඉඳන්ම මල්වට්ටියට අත ගහලා ගිහිල්ලා තියලා ළඟට වෙලා පිරිත් කියලා ඔළුව අත ගාලා පිරිත් නූලක් මැදලා දවස ගානේ පිරිත් තුන් සූත්‍රය කියන අසනීපයි ඉතින් අන්තිම කාලේ. ඒවා තමයි දරුවන්ට මේ සල්ලි තිබ්බට උඹලට මේ BSc MSc තිබ්බට වැඩක් නැහැ බා. අම්මලා ළඟ ඉන්න ඕනේ. උඹලට මේ ආදරේ කියන කාරණේ දෙමව්පියන්ට සලකනවා කියන කාරණේ හැමදාම කරන්න ඕන එක. ඉතින් මතක තියාගන්න ඕවා මිස් වුණාට පස්සේ ආයේ ජීවිතේ ඇරියස් තියෙන මම වීඩියෝ එකක් දාලා තිබුණා ජීවිතේ ඇරියස් තියෙන මිනිහෙක් වෙන්න එපා කියලා. උඹලා අනිත් ඔක්කොම කරනවා. වාහනයක් පැද්දේ නැහැ බයිසිකලයක් පැද්දේ නැහැ. ඒව නෙමෙයි බං ඇරියස්. ජීවිතේ ලොකුම ඇරියස් එකක් විදිහට රික්තයක් විදිහට හිතේ එන්නේ උඹලගේ තියෙන ගොන් උද්දච්චකමයි මෝඩකමයි හින්දා. මහ ලොකු ආපු ටිකයි එක්ක අම්මයි තාත්තයි ගාව පොඩි එකෙක් වගේ ඉන්න බැරි වෙනකම. තේරුණාද? අර පොඩි කාලේ හිටියා වගේ අම්මට තාත්තට ආදරේ දෙන්න බැරිකම. ඕක තමයි උඹලට ජීවිතේ වැඩිපුරම විඳවන්න වෙන දේ ඈ. මතක තියන් ඉඳපල්ලා. සමහර වචන එහෙම උඹලා කියලා අම්මලා සමහරට කල්පනා කර කර ඉන්න වෙන්න පුළුවන් දවසම. උඹලා සමහරලාට මේ පපුවට පිහියෙන් යන්න වගේ වචන කියන වෙලාවල් තියෙනවනේ. ඔය කාලකන්නිකමට ඔය අවුරුදු 18 සමහර උන් කියනවනේ. වචනයක් දෙකක් කියනකොට සමහරට අම්මලා කතාව නවත්තන ඉතින් එහාට අම්මා තාත්තා. තනියම කල්පනා කරනවා පැය ගාණක්. පුතාගේ වචනයක් දුවගේ වචනයක් ඇහුණාට පස්සේ එකට එක කියලා. පැහැදිලි? ඒවා අපිට එනවා. දර මතක තියාගන්න. මීටරෙන් ඉන්නේ. ඒ ආශිර්වාදේ නැතුව උඹලට දිනන්න බෑ. කවදාවත් ජීවිතේ දිනන්න බෑ. ඔය ආශිර්වාදේ නැතුව. හිතන්නවත් එපා. ආදරය කියන එක ඉගෙන ගන්න පළවෙනිට අම්මට තාත්තට ආදරය කරා.